හරි මම අද දවසේ ට්‍රේඩ් දැන් දෙකක් දාලා තියෙනවා. තුන්වෙනි ට්‍රේඩ් එකක් දාන්න තමයි මේ යන්නේ මම. මං කියවනේ අද මට පොඩ්ඩක් ෆ්‍රී දවසක් මේ ට්‍රේඩ්ස් ටිකක් දාන්න බලන්න ඉතින් කොහොමවත් අද වැඩිපුර දානවා කියලා හිතාගෙන ඉතින් නැත්නම් පහු දවස්වල එකක් හරි දෙකක් හරි එහෙම දැම්මේ. මේ අද මම තව එකක් දානවා. දැන් උදේ දාපු දෙකෙන් උදේ දවල් දාපු දෙකෙන් 10ක් මම හොයලා තියෙනවා. හරි MT5 එකට යනවා මම. MT5 එකේ මම ට්‍රේඩ් දාන්න දිගටම මේකේ volatility index 75 කියන එකෙන් තමයි ට්‍රේඩ් දාන්න කැමති මම. හේතුව පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්න පුළුවන් නිසා. රිස්ක් එක වැඩි, ෆ්ලක්චුවේට් වෙනවා වැඩි, ඒ කියන්නේ උඩ පහළ යනවා වැඩි. හැබැයි මේකේ පොඩි වෙලාවක් ඇතුළත ට්‍රේඩ් දාන්න පුළුවන් නිසා ඒකට මම කැමතියි. මම මේක දැන් බලන්නම් ඕවරෝල් ට්‍රෙන්ඩ් එක කොහෙටද? උඩටද පහළටද තියෙන්නේ කියලා. chart එක යන්නේ කොයි පැත්තටද කියලා. උඩට වගේ තමයි දැන් නම් ටිකක් තියෙන්නේ නේද? 13 minute chart එකක් ගත්තමත් ටිකක් හිතන්න අමාරුයි ඇත්තටම මේ 1 hour chart එක උනත් කොළ පාටයක් නේ දැන් හැඳිලා තියෙන්නේ. ඒක නිසා චුට්ටක් පරිස්සමෙන් ට්‍රේඩ් දාන්න වෙනවා මේ වෙලාවේ නම් කොහොමත් ඒ නිසා මම ලොකු ට්‍රේඩ් වලට යන්නේ නැහැ. මේකේ 4 hourly chart එක නම් ඉතින් පහළට තමයි තියෙන්නේ. වන්දේ පහළට නේද? ඒවා නම් ඉතින් ට්‍රේඩ් දාන්න අමාරුයි. උඩ කලයක් ඉන්න බෑනේ. වීඩියෝ එකක් කරන්න බෑනේ. ඒ වගේ ට්‍රේඩ් දාලා හරි මම මෙහෙම කරන්නම්. මේක මට හිතෙන්නේ පහළට එයි කියලා හිතෙනවා. හිමින් තමයි එන්නේ. හැබැයි ඉතින් උඩට ගිහිල්ලා එන වෙලාවක් තමයි අපි අර උදේ දැන් මම තව ට්‍රේඩ් දෙකක් දැම්මා. ඒ දෙකේ එමනේ උනේ. ඒ කියන්නේ සෙල් උනාට බයි සයිඩ් එකට ගිහින් තමයි සෙල් වෙන්නේ. එහෙනම් මේකෙත් ලොකු ට්‍රේඩ් වලට මම එන්ටර් වෙන්නේ නැහැ. පොඩි ට්‍රේඩ් එකක් තමයි දාන්න හදන්නේ. මුලින්ම මේ හරි මම එකක් සෙල් එකක් දාගන්න. හරි මම හිතන්නේ ඕවර් සෙල් කියලා හිතෙනවා. ඒක බයි ටිකක් ඉතින් අමාරු තැනකට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලා බලන් ඉන්න බෑනේ ට්‍රේඩ් දාන්න ගියාම ඒකයි වැඩේ. මේ ගොඩක් බලන් ඉන්න බෑ කියන්නේ මම ගොඩක් වෙලා බලන් ඉන්න කැමති නෑ. අනිත් එක ගේමුත් මට ඔයාලට පෙන්වන්න මේ වීඩියෝ කරගන්න අමාරු වෙනවනේ. ඒ හින්දා පුළුවන් තරම් පොඩි ට්‍රේඩ් එකකින් මම ඉක්මනට ප්‍රොෆිට් එක කරන් යන්න පුළුවන්ද කියලා බලන්න. දැනට ටිකක් උඩට ඇවිල්ලා තියෙනවා. කැන්වස් ටිකක් හැදිලා තියෙනවා. උඩටනේ මම තා චුට්ටක් බලන්නම් ඒක පාට ට්‍රේඩ් එකට එන්න වෙන්නේ නැතුව ටිකක් බලන්නම් මේක කියන්නේ තව ටික උඩට යන්න ඉඩ තියෙන නිසා මම මේ කල්පනා කර කර ඉන්නේ. කොහොමද මේක ලොකු ට්‍රේඩ් එකක් නෙමෙයි මම දාන්නේ. පොඩිම ට්‍රේඩ් එකක් දානවා. ටක් ගාලා ප්‍රොෆිට් එකක් අරගෙන ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න බලන්න තමයි මේ ට්‍රේඩ් එක පටන් ගන්න. මම මේ හැරින් කොහොමද සෙල් එකක් දාලා තියන්නම් එකක්. තව ටිකක් උඩට යනවා chart එක. කමන්න අපි එක බලාපොරොත්තු වුණානේ කොහොමද උඩට යනවයි කියලා. තව උඩට ගියහම මම තව දානවා ට්‍රේඩ් එකක් බලන්නකෝ ඔයගොල්ලෝ මම දාන විදිය. මම මේ දානේ ඔක්කොම මේ පේන දානේ ඔයගොල්ලෝ බලලා ඉගෙන ගන්නත් පුළුවන්. සමහර වෙලාවට chart එක දිහා මේ මම දාන විදිය බලලත් හරි එකක් දාන්න තව එකක් එක ට්‍රේඩ් එකක් දාන්න හිතන්නේ. දැන් එතකොට එතනත් එකක් දානවා. හරි. දැන් පොඩ්ඩක් කරලා ඉන්නවා. මේකේ මම අතර ඩොලර් 1.5ක් දාලා තියෙන 1.5යි 7ක්. දැනට අපි ලොස් එකක් තමයි යන්නේ 99යි 1.6ක් නෙවෙයි කියලා උඩට ගිහලා ගොඩන්නේ. ඔව් සෑහෙන උඩට ගිහිල්ලා යනවා. චුට්ටක් බලමු. ඔව් කමන්න යන්න දෙමු. යන්න දෙමු. මේ උඩ හරිය මම දාන්න මේ හරිය එකක් දාන්න. හරි. මම මේ ටාගට් එක නම් ඉතින් මගේ දාන ප්‍රමාණයෙන් ට්‍රේඩ් එකට දාන්න ඩොලර් ප්‍රමාණයෙන් 3න් එකක් විතර මේ ආපහු ගන්නනේ ප්‍රොෆිට් එක විදියට. ඒක නිසා මේ අපි චුට්ටක් තව බලමු. තව ටික උඩට යනවා නේද chart එක. මම මෙහෙට තව එකක් දානවා. ඔව් එතන උදාහරණයක් විතර ඩොලර් එකක් විතර වටින
කැපිටල් එකෙන් අපි දාලා තියෙනවානේ උඩ හරියට. හරි. තව එකක් දානවා සෙල් එකක් මම. ඔක්කොම හිතන්නේ අපි ඩොලර් 3ක් විතර වගේ දාලා තියෙන්නේ බලමු ගිහලා. ඔව් 3.15ක් දාලා මේ මාජින් කියලා වැටලා තියෙන්නේ. ඒකනේ මගේ දැනට තියෙන මාජින් එක කියන්නේ දැනට ට්‍රේඩ්ස් වලට දාපු ඔක්කොම ප්‍රමාණයනේ 3.15. ඔව් ඩොලර් 1.5ක් රින 1.12ක් රින. වැඩි තව ටිකක් උඩට යනවා කමන්නේ. කලබල වෙන්න දෙයක් නැහැ බලමු. MA0 බලමු මේ උඩට යන්න පුළුවන් කියලා හිතලාමනේ කොහොමද අපිත් මේ ට්‍රේඩ් මේ පටන් ගත්තේ මෙහෙම හිතලානේ දැම්මේ. බලමු මේක ටිකක් පහළට වෙලා යම් ප්‍රමාණයක් ප්‍රොෆිට් වුණාම 30ක්. ඒ කියන්නේ ඩොලර් 1ක් විතර ප්‍රොෆිට් වුණාම මම මේක නතර කරනවා. මගේ ප්‍රමාණය මේ බලාපොරොත්තුව 30ක් විතරනේ. දැනටම දැන් නම් ඇවිල්ලා තියෙන්නේ මම ක්ලෝස් කරන්න. හරි. 2.16කුත් ඇවිල්ලා තියෙනවා නේද? දෙකක් ආවා. 3ක් ආවනේ. 100ක් විතරම ආව නේද? 3.4යි 3ක් වුණා. මේ අපි හිතුවට ඩී එක ප්‍රොෆිට් එක ඉක්මනට ආවා ඇත්තටම. මම හිතුවේ එච්චර කලින් එයිද කියලා. chart එක පහළටම යනවානේ. සතිපුරන තවත් ගන්න තිබුණා ඒක. අපි බලමු මේ 3.4යි 3යි හිස්ටරි එක දැන් ඔක්කොම කීයද? 14.8යි 3ක් නේද? ඒ කියන්නේ ඩොලර් එකේ එතකොටම 4කට විතර කිට්ටු වෙන්න ආවානේ. 4ක් විතර කිට්ටු වෙන්න ආවා. අපිට මේ 100කටත් වැඩි ප්‍රොෆිට් එකක් නේ. උගලට තේරෙනවද අපි අර මම හැම වෙලාවෙම කියනවානේ සාම්ප්‍රදායික විදියට YouTube channel වලින් එහෙම උගන්වන ක්‍රමයක් තියෙනවා ලංකාවේ මේ ට්‍රේඩින් forex වේවා ක්‍රිප්ටෝ කරන්සි වේවා. හැබැයි ඒ කියලා දෙන එක හොඳයි. මම මේක මේ විවේචනය කරනවා නෙමෙයි. ඒ කියන්නේ තම තමන්ගේ දැනුම එක්ස්පීරියන්ස් එකත් එක්කනේ ඒගොල්ලෝ කියලා දෙන්නේ. කියලා දෙන එක වටින වැඩන්නේ. හැබැයි මම දැක්ක දේ තමයි ඒගොල්ලෝ කියලා දෙන ගොඩාක් අය කියලා දෙනවට වැඩිය එච්චර සංකීර්ණ නැතුව මේ ට්‍රේඩින් වැඩේ කරන්න පුළුවන්. ඒක ගැන කියන්නේ මම මේ channel එක පටන් ගත්තේ. හරි. ඔයගොල්ලෝ දැනට බලන්න මම මේ ඔන්න කියපු කතාව මම ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ කරලා පෙන්නන ඒ කාල සීමාව තමයි මේ යන්නේ. ඒකනේ මම ට්‍රේඩ් දාලා ඔයාලට පෙන්නන්නේ. මම ඒවා ඉගෙන ගත්ත දේවල් ඔක්කොම ටික ඔයගොල්ලන්ට කියලා දෙන වැඩේ ඉක්මනට පටන් ගන්නවා. ඉක්මනට පටන් ගන්නවා මේ ඒ ටික මම ඒතර ට්‍රේඩ් දාන හැමදේම මම කියලා දෙන්නම්. මගේ YouTube එකේ channel එකේ videos බලන්න ඉන්න දැනට ටික දෙනා මාර කලින් වීඩියෝ එකත් කියන ටික දෙනා බලන්නේ මේක මට ගැටලුවක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි දැනට බලන්නේ කොහොමත්. මට මෙහෙම කමන්නේ එහෙම බැලුවත් මට ඕනේ මේක කවුරු හරි බලන වෙලාවක බලන දවසක මේ මම කියලා දෙන දේවල් ඉගෙන ගනී කියලා මම විශ්වාසයෙන් ඉන්නේ. මම වැඩේ හරියට කරනවා නම් අනිවාර්යයෙන් මේක කට්ටිය බලනවා. මම ඒකත් දන්නවනේ. එහෙනම් මම කී දෙනේ බලනවාද කියලා එහෙම මම වැඩි හිතන්නේ. මගේ YouTube channel එක ලස්සනත් නැහැනේ. මම ඇත්තට මේ YouTube එක අලුත් ඒ කියන්නේ channel එකේ මට වැඩි කරන්න ඕනේ අවම මූලික දේවල් ටික දාලා තමයි මම මේ කරන්නේ. හොඳ YouTube channel එකක් ලස්සන YouTube channel එකක් කරන්න නෙමෙයි මට ඕනේ. ඒ ගැන ලොකුවට මට අවබෝධයක්වත් නැහැ නේ දැනට. ඒ නිසා මම හැබැයි ට්‍රේඩින් ගැන මට අයිඩියා එකක් තියෙනවා හොඳට. ඒ ගැන කියලා දෙන්නයි මම මේ මාධ්‍ය කරගෙන YouTube එක මාධ්‍ය කරගෙන එන ක්‍රමයක් නෙමෙයි. ඒක ඉතින් ඕගොල්ලන්ට ටොලරේට් කරන්න වෙනවා. පුළුවන් කාලෙක මම හොඳට කරන්නම් වීඩියෝස්. හරි. එහෙනම් දැනට ඉන්න මගෙත් එක්ක මේක මම වීඩියෝ එක නතර කරන්න. අලුම අපිට ඒතර 343ක් තියෙන ඩොලර්ස්. දවස් ඩොලර් 14ක් හොයාගත්තනේ 15ක් විතර. ඒතකොට 14 කියන්නේ කීයක්ද කියලා බලමු. 14 වැඩි කිරීම දැන් 340ක් දාන්නකො අඩුම. 40යි 4760යි. හිතන්නකො ඉතින් 4760ක් කියන්නේ දවසකට මේ ඇති නේද හොඳටම ඉතින් මේ වෙන මොනවා හරි කරන ගමන්නේ මේක මේ සම්පූර්ණයෙන්ම ආදායම මේකෙන් ගන්න නෙමෙයිනේ ෆුල් ටයිම් ට්‍රේඩින් කරන අය නම් ඉන්නවා. අපි එහෙම නෙමෙයි ඉතින් මේ ඇති හොඳටම. හරි මම ආයේ ට්‍රේඩින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අද පුළුවන් වුණොත් අද ගෙන්නම් නැත්නම් රෑ හරි නැත්නම් වෙන දවසක හෙට හරි අරන් එන්නම්. channel එකත් එක්ක ඉන්න සහ මම මේ කියන දේවල් ඉගෙන ගන්න. මට YouTube videos බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ channel එක බලන්න ඕනේ නැහැ.
කියන දේවල් ඉගෙන ගන්න. හරි මම උගන්වන්නේ දැම්ම නෙමෙයි මේකෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තාම තියෙනවනේ. බලලා ඒ ටික දැනට ගන්නකො. මම හොඳට උගන්වන්න දවස් වලට මේට වැඩිය හොඳ මේ විදියට මම හරි උගන්වන එකට ફોකස් කරලා මම මේ වීඩියෝස් හදනවා ඒ දවස් වලට. හරි බොහොම ස්තුතියි එකතු වුණාට. මම මේක වීඩියෝ නතර කරනවා එහෙනම්. සුබ දවසක් හැමෝටම.